හලෝ කොහොමද යාළුවනේ ඔයාලට ඉතින් හුඟ දවසකින් වීඩියෝ එකක් ගෙනාවේ ඇත්තටම බබාට අසනීප හින්දා කිසිම දෙයක් කරගන්න බැරි වෙච්ච සති දෙකක් වුණා ඉතින් ඒක හින්දා මං හිතුවා කරගත්තු වීඩියෝස් වලින් දෙක තුනක් හරි ඔයාලට ගේනවයි කියලා ඇත්තමයි හරි අපි දැන් මේ හදන්නේ අපේ පැෂන් වැලේ තියෙන මල් පරාගණය කරන්න ඇත්තටම මම ඔයගොල්ලන්ට පෝස්ට් එකකුත් දැම්මා අපි පොඩි වැඩක් පටන් ගත්තයි කියලා. ඉතින් ඒක තමයි මේ අපි පොඩි වගාවක් පටන් ගත්තා ගෙදරම. ඉතින් පැෂන් එතකොට එළවලු වර්ගයේ හැමදේම අපි පටන් ගත්තා. මේ වීඩියෝ එකෙන් පොඩි කොටස් ටිකක් ඔයගොල්ලන්ට අපි පෙන්නනවා. මේ අපේ මහත්තයා පැෂන් මල් පරාගණය කරනවා. ඉතින් ඒත් එක්කම අපි තව වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඊට කලින් අපි ගෙදරට ඕන කරන ටිකක් පොඩක් කඩාගෙන යමු ගිහිල්ලා අවු මිරිස් ටිකක් තියෙනවා කඩාගන්න. ඉතින් ඒ ටිකත් කඩාගෙන වැඩ ටික පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ මං කඩාගත්ත මිරිස් ටික. මිරිස් කොච්චි ඒවා හැමදේම අපේ ගෙදර තියෙනවා. ඉතින් ඔයාලගේ මේ දවස්වල ජීවිතේ එහෙම කොහොමද? අපිට නම් හරිම අසනීපයි බොහොම අමාරුවෙන් ඉන්නේ මේ දවස් ටිකේ හරිම අමාරු කාලයක්. ඉතින් මේ අසනීප වෙන්න කලින් දවසේ බබාලා දෙන්න මෙන්න මේ විදිහට තියලා ලොකු එක්කෙනාට නම් කොහොමත් අසනීපයි මේ වෙනකොටත්. ඉතින් එයාට පොඩ්ඩක් අර නිදාසේ ඉන්න ෆෝන් එකක් චුට්ටක් අතර දුන්නා නැත්තම් දඟලනවනේ. ඉතින් ඒක හින්දා අපි සාමාන්‍යයෙන් ෆෝන් දෙන්නේ නැහැ. ඒ වුණාට එයාට ෆෝන් එක ටිකක් දුන්නා. ඉතින් මේ ඉන්නේ අපි මහත්තයා වත්ත කොටන ගමන් ඉන්නේ. අපි මුළු වත්තම කොටලා පොඩි වගාවල් ටිකක් දැම්මා. ඒ කියන්නේ පැල ටිකක් හිටෙව්වා. මේ තියෙන්නේ අපේ මේ කරල් පැල. එතකොට මේ තියෙන්නේ අපේ ලුණු පැල. අපි ලුණු පැල හිටෙව්වා. ඉතින් මෙන්න මේ විදිහට ගාඩන් බෙඩ්ස් හදලා අපි පැල ටිකක් හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ ගස්කෝවා පැල. මේ ටික තමයි අද හිටවන්නේ. ඉතින් අපි බලමු ඒවා කොහොමද කරන්න කියලා. මේ තියෙන්නේ ගෙනාපු කොහුබත් ටික. කොහුබත් ඕනේ මේවට. ඉතින් කොහුබත් ටික ගෙනාව අපි ගම්මිරිස් පැල වලට දාන්න. මේ මම පරණ බිත්තර කේස් එක තක්කාලි ටිකක් හිටවන ගමන් ඉන්නේ. මට හිතුණා තක්කාලි පැල ටිකක් හිටවන්න ඕනේ කියලා. මේ ඇවිල්ලා අර ගොරක තක්කාලි කියන්නේ අන්න ඒක. ඉතින් ඒක තමයි මම මේ හිටවන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට එඩිට් කරනකොටත් මට හැදිලා තිබුණේ ලෙඩේ. ඉතින් මේක වෛරස් එකක්. ඒක මුළු පවුලටම හැදුනා. ඒකේ උණ ගන්නෙ නැහැ. හැබැයි ඇඟට දැනෙන අමාරුව කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් කැස්සත් එක්ක තමයි ඒක එන්නේ. කැස්ස හොඳ වෙන්නෙම නැහැ. ඇඟේ අමාරුව හොඳ වුණත් බෙහෙත් අරගෙන කැස්ස නම් හොඳ කරන්න අමාරුයි. ඉතින් ඔන්න ඕක තමයි ලෙඩේ. ඉතින් මේ වෙද්දී අපි 3 දෙනාටම හැදිලායි තිබුණේ. චූටි එක්කෙනාට ඒ වෙනකොටත් හැදිලා තිබුණ නැහැ. ඉතින් ඊට පස්සේ කොහොම හරි එයාටත් දවස් 2ක් විතර යනකොට උපරිමයටම හැදුනා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි එයාව අපි බලාගත්තේ. මොකද එයා කන්නේ බොන්නේ නැතුව ගියා. එයාට කැඳ සූප් ඒ වගේ දේවල් තමයි හදලා දුන්නේ. ඉතින් එයා චූටිනේ අවුරුදු 1ක්නේ. එතකොට අවුරුද්දේ බබෙක්ට ඒ වගේ අසනීපයක් හැදුනම ඔයාලට තේරෙනවනේ කොහොමද ඒ වෙනකොට තියෙන අමාරුව කියලා. ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. හරි. අපි දැන් මෙන්න මේ විදිහට ගාඩන් බෙඩ් ටිකක් හදලා අපේ ගස්කෝවා පැල ටික පැල කරන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ පැල ටික. හරි. අපි දැන් පැල කරා. තේක මේ කොළ වලින් අපි ඒව පොඩ්ඩක් ආවරණය කරා. මොකද අවුව වැටුනොත් පිච්චිලා යන්න ඉඩ තියෙන හින්දා. ඉතින් හරි. ඒ ටිකත් කරලා දැන් අපි හවස මහනත් ලෑස්ති කරලා මේ චුට්ටක් ඉඳන් ඉන්නවා. ඒ තරමට අපිට මහන්සි. ඉතින් රෙදි ටිකක් තිබුණා. ඒකත් නවලා මම ඉතුරු වැඩ ටික දැන් ගෙදර පටන් ගන්නයි හදන්නේ. ඉතින් අපේ අම්ම රෙදි වගේකුත් තිබුණා. වේලෙන්න දාලා තිබුණා. තඹපු වී එකකුත් තිබුණා. ඉතින් ඒ ටිකත් මේ විදිහට වේලෙන්න දාලා තිබුණා. ඉතින්
නොයි විදිහට තමයි මේ දවසේ ගත වුණේ මේ වත්තේම තමයි අපි ගත කරේ මේ දවසේ. එතකොට අපේ චූටි බබාට පොඩි අසනීපයක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ පහුවෙනිදා ඉඳලා කොහොම හරි යාට හොඳටම අසනීපුරා මේ තියෙන එක මම මේ වික්ස් එහෙම ගාලා එයාව කකුලෙම දාලා තියාගන්නේ. ඇත්තටම හරිම අමාරුයි පුතාට මේ අවස්ථාව වෙනකොට. ඉතින් යාට කැස්ස එතකොට උණ හොඳටම තදටම උණ ගත්තා යාට නම්. ඉතින් මේ අවස්ථාව වෙනකොට අපිට කර කියා ගන්න දෙයක් නැතුව හිටියේ. හොඳ වෙලාවට අපේ අම්මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ වෙනකොට. එයා අපිට උයලා එහෙම කන්න දුන්න. මේ මම මේ ඉන්නෙත් බොහොම අමාරුවෙන්. මටත් හරිම අසනීපයි, ඔළුව කැක්කුමයි, සෙමයි හැමදේමත් එක්ක. ඉතින් වික්ස් තමයි අපේ ගැලවුම් කාර්යය උනේ දවස් ටිකේ. ඉතින් මේක ගැවම හරිම සනීපයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ওই දවස ගත වුනේ. ඉතින් බබාට දෙන කිසිම දෙයක් එයා කෑවේ නැහැ. ඉතින් බබ කරපු වැඩේ බැදිහාල් කැඳ ටිකක් හැදුවා. එයා ඒක නම් බිව්වා. ඉතින් මගේ කිරි, බැදිහාල් කැඳ, සුප් ඒ වගේ දේවල් තමයි එයාට දුන්නේ. ඉතින් මේ පෙරුම් කායම් කෑල්ලකුත් බැන්දා මම. අර කියනවනේ පෙරුම් කායම් බැන්දම විස බීජ එන්නේ නැහැ කියලා. ඉතින් එන්න ඕනේ විස බීජ ආවට පස්සේ තමයි පෙරුම් කායම් බඳින්නත් මට මතක් වුණේ ළමයි ඇත්තටම. ඉතින් එන්න ඒකත් බැන්දා කොයිකටත් කියලා. ඉතින් මට හරිම දුකයි එයා ගැන. මොකද එයා තාම චූටිනේ. එයා ගොඩාක් චූටි. එයාට තරහා ගන්නත් අමාරුයි. එයාගේ විටමින්ස් ටිකත් ඉවර වෙලා තිබුණේ. ඒ ටිකත් ගන්න ඕනේ කම තිබුණා. ඉතින් එයාව මෙන්න මේ විදිහට කොට්ට දෙකක් විතර තියලා නිදි කරවල ඉවර වෙලා මම ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. මේනේ මහත්තයා යටත් සෑහෙන්න අමාරුයි. එයාත් නිදාගෙන තමයි හිටියේ. ඔයගොල්ලන්ට පේනවා ගෙදර තත්ත්වේ. ඒ කියන්නේ කිසිම දෙයක් ආස්පස් කරලා නැහැ. හරිම අමාරුයි. ඉතින් මේ උනේ මම නම් කියන්නේ කිසිම කෙනෙක්ට හැදෙන්න නරකයි. ඊට පස්සේ අපි යාට බෙහෙත් ගන්න කියාව පොඩි එක්කෙනාට. ඒ බෙහෙත් අරගෙන ඒ බෙහෙත් වේල් දෙකක් විතර දුන්නාට පස්සේ ඔන්න ටිකක් එයාට අඩු වුණා. ඔය පේනවනේ එයා දැන් නැගිටලා කරලා ඉන්නවා. ඉතින් මේ vlog එක ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ vlog එකෙන් මෙතනින් නතර කරනවා. මොකද මටත් හරිම අසනීපයි. ඉතින් අපි ඊළඟ vlog එකෙන් හමු වෙමු.